So අපි කතා කරමු freshness and resting period එක කොහොමද අපි තියාගන්නේ කියලා අපේ coffee එකේ roast කරාට පස්සේ. අපි අද roast කරා නම් මෙන්න මේ තැන තමයි තියෙන්නේ, right? මේ coffee එකේ quality එක මෙතන ඉඳලා මාසයක් නැත්නම් සති 5ක් වගේ යනකොට quality එක like මාසය තුළ quality එක එන්න මොනවද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි අද roast කරා නම් තව දවස් 4කින් වගේ තමයි අපේ coffee එකේ තියෙන හොඳ flavor profiles identify කරගන්න වෙන්නේ. මොකද අපේ coffee එක right roast කරපු පළවෙනි දවසේ ඉඳලා එයා breathe කරන්න පටන් ගන්නවා. කියන්නේ හුස්ම ගන්න පටන් ගන්නවා. එතකොට එයා කරන්නේ carbon dioxide එළියට දාන්න පටන් ගන්නවා. right? ඒක නිසා තමයි ඔයගලන්ට coffee packets වල සුවඳවල් එන්න පටන් ගන්න. ඒ carbon dioxide එළියට දානවා යනවා. එතකොට පළවෙනි දවස් 4 අපි යාට පොඩි rest එකක් දෙනවා. මොකද යාට හොඳට හුස්ම ගන්න. හොඳට එළියට දාන්න. right? carbon dioxide. එතකොට අපිට පුළුවන් එයාගේ ඊට පස්සේ දවස් 4කින් පස්සේ පුළුවන් අපිට එයාගේ flavor profiles identify කරගන්න. right? නැත්තම් ගොඩාක් වෙලාවට එන්නේ අර fresh taste එකක් එන්නේ. ඒ වගේම ගොඩක් අර එයාගේ හුස්ම ගන්න නිසා ගොඩක් taste එක identify කරගන්න අමාරුයි. right? so මෙන්න මේක දවස් 4කින් පස්සේ මෙයාගේ taste profiles වැඩි වෙලා මෙන්න මේ ගාලේ හොඳ flavor profiles identify කරගන්න පුළුවන්. sour එක, ඒ වගේ bitterness, ඒ වගේම sweetness ලස්සනට උඩට ඇවිල්ලා ලස්සන balance වෙනවා. so අපි ඒ කාලේ හොඳ කාලයක් කියලා අපි කියනවා. right? එතකොට අපි දැනගන්න ඕනේ අපි අපේ roast එකෙන් coffee order කරද්දී මාසෙකට හරියන්න අපේ coffee ටික order කරගන්න. ලොකු stock එකක් ගෙනල්ලා දාගන්න නැතුව අපිට මේ මාසෙ මෙච්චරයි යන්නේ. එහෙනම් ඒ ටික විතරක් අපි coffee ටික ගන්න. නැත්තම් මාසෙ එකහමාරක් දෙකක් කියපු coffee එකක් taste කරද්දී අපිට අර හොඳ flavors එන්නේ නැහැ. එතකොට අපේ customer හොඳ coffee එකක් අපිට දෙන්න අමාරු වෙනවා. so දැන් අපි කතා කරන්න යන්නේ storing coffee beans. so කොහොමද අපේ coffee හොඳට ආරක්ෂිතව තියාගන්නේ? right? එතකොට coffee වල ඉන්නවා enemesලා 5 දෙනෙක්. right? ඒ 5 දෙනාගෙන් කොහොමද අපේ coffee එක ආරක්ෂා කරන්නේ කියලා අපි බලමු. ඒ වගේම ඒකට අපේ packaging ගොඩාක් වැදගත් වෙනවා. එතකොට අපි හරි packaging එකක් අපි use කරන්න ඕනේ. හොඳ coffee ටිකක් තියාගන්න, protect කරගන්න අපිට ඒකට අවශ්‍ය වෙනවා.